Hello, welcome back to another episode. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට ඔන්න ටියුටෝරියල් වීඩියෝ එකේ දෙවෙනි ටියුටෝරියල් එක විදියට මම ඔයගොල්ලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ සෝෂියල් මීඩියා කියන කැටගරි එකට තේ ගේන වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට ගෙනලා තියෙන්නේ. මොකද හේතුව ඒක මේ දවස් ටිකේ මට ගොඩාක් යූස්ෆුල් වගේම මම ඒකෙන් ගොඩාක් අත්දැකීම් ලබා ගත්තා වගේම මම ඒකෙන් තව දේවල් ඉගෙන ගන්නාseම මම හිතුවා ඒ දේවල් මේ කාලීන විදිහටම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ඊට කලින් මම ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ටත් මේක share කරගන්න. මම හිතනවා මේක ගොඩාක් useful content එකක් කොහොමද මේ මම දෙන්නේ ඇවිල්ලා මගේ experience එක සහ මම ලබාගත් අත්දැකීම් එක්ක. ඉතින් මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ social media කියන දේ මොකක්ද කියලා. ඉතින් වෙන ගොඩාක් කට්ටිය social media එක දන්නේ නැතුව social media පාවිච්චි කරන දන්නේ නැතුව ගොඩාක් කට්ටිය එක්කෙනෙක් කෙනා කරන විදිය බලලා social media පටන් ගන්නවා. එහෙම පටන් ගන්න එපා. මුලින්ම ඇවිල්ලා ඔයා social media කරන්න කලින් ඇවිල්ලා social media ගැන පොඩි research එකක් කරන්න. මම මොකද්ද මුලින්ම පාවිච්චි කරන්න ඕනේ platform එක මොකද්ද? මේ platform එක මොකද්ද වෙන්නේ? මේ platform එක කොහොමද මම grow කරගන්නේ? මේ platform එක මගෙන් මොකද්ද කරන්න ඕනේ? platform එක එතකොට මගේ video එකට මොකද්ද කරන්න දේ ඇවිල්ලා වක්‍රාකාරව නෙවෙයි අපි හරියට තේරුම් ගත්තොත් විතර අපිට මේ සෝෂියල් මීඩියා කියන මේ ප්ලැට්ෆෝම් වල අපිට අවශ්‍ය ටාගට් එකට අපිට අවශ්‍ය ගෝල්ස් වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම තේරුම් ගන්න ඕනේ සෝෂියල් මීඩියා ගත්තා නම් අපි දැනට ඒ කියන්නේ ෆේමස්ම ප්ලැට්ෆෝම්ස් ටික ගත්තා නම් ඔය TikTok එකේ තියෙනවා, YouTube එකේ තියෙනවා, Facebook එකේ තියෙනවා, Instagram එකේ තියෙනවා, ඔය ඕනම ප්ලැට්ෆෝම් එකක් තිබ්බොත් මුලින්ම දැනගන්න ඕනේ ඒ ප්ලැට්ෆෝම් හදලා තියෙන්නේ මොකක්ද කියන පර්පස් එක දැනගන්න ඕනේ. ඒක තමයි මේන්ම දේ. ඉතින් උදාහරණයක් විදිහට මම TikTok එක ගත්තා නම් TikTok එක ඇවිල්ලා FEP විදිහට දකින්නේ. ඒ කියන්නේ fast viral platform එකක් විදිහට තමයි දකින්නේ. අපි ඒකේ හරියටම අපි ඒකේ තියෙන structure එක, ඒකේ algorithm එක අපිට හරියට identify කරගන්න පුළුවන් නම් අපිට ඒ හරහා අපේ වීඩියෝස් ටික විතරක් නෙවෙයි අපි කරන දේ content එක අපිට viral කරගන්න පුළුවන්. ඒ වගේ තමයි Facebook කියන ගත්තන platform එක ගත්තන ඒ කියන්නේ community platform එකක් විදිහට දකින්නේ. ඉතින් මේ community platform එක අපි grow කරගන්නේ කොහොමද කියන දේ තමයි දැනගන්න ඕනේ. ඉතින් ඊළඟට අපිට භාවිතා කරන්න පුළුවන් YouTube කියන දේ ඇවිල්ලා අර platform වගේ නෙමෙයි ඒක හාත්පසින් වෙනස්. මොකද ඒක algorithm policies ඔය වගේ දේවල් ඔක්කොම වෙනස් වෙච්ච නිසා ඒක අමාරුම platform එකක් විදිහට තමයි මම දකින්නේ. නමුත් අපි ඒ algorithm එකට ඒ niche එකක් හෝ like niche එකක් කියන්නේ අපි සාමාන්‍ය මොන හරි content එකක් දානවනේ content එක මොකක්ද කියන එකට තමයි අපි niche එකක් කියලා හඳුන්වන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මම ඇවිල්ලා cooking කරනවා නම් ඒක cooking මගේ niche එකක්. මම travel blogs කරනවා නම් ඒක මගේ travel niche එකක්. මම education content කරනවා නම් ඒක මගේ education niche එකක්. ඒ වගේම මම උදාහරණයකට ගත්තා මම මොකද tech side එක කරනවා නම් ඒක මගේ tech niche එකක්. ඉතින් අපි identify කරගන්න ඕනේ අපිට කැමති content නෙවෙයි ඔය social media වලට publish කරන්න ඕනේ. අන්න ඒක තමයි විශේෂම කාරණාව. අපි social media එකට publish කරන්න ඕනේ audience එක අපින් බලාපොරොත්තු වෙන content තමයි අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒක තමයි මම දකින්නේ. අපිට හිතන විදියට දැන් උදාහරණයක් cooking video එකක් ගත්තා නම් ආපාදන එකයි, දියාපාදන එකයි, තෝසාදන එකයි දාලා තේරුමක් නැහැ. ඒ වුණාට audience එක බලාපොරොත්තු වෙනවා නම් අපෙන් යම් කිසි දෙයක් අපි ඒක තමයි ඒගොල්ලන්ට දෙන්න ඕනේ. අපි මුලින් identify කරගන්න ඕනේ audience එකට අපෙන් මොනවද ඕනේ කියන දේ. දැන් සරලම උදාහරණයක් මම උදාහරණයකට ගත්තා නම් අපි කියමුකෝ උදාහරණයක් මගේ business එකක් මම launch කරනවා TikTok එකේ. උදාහරණයක් මෙහින්දි කියලා ගන්න. එතකොට මෙහින්දි කියන දේ ගත්තා නම් මෙහින්දි කියන කැටගරි එකේ ගත්තා නම් සර්ච් කරලා මෙහින්දි තියෙන ඕන තරම් වීඩියෝස් තියෙන ඕන තරම් accounts තියෙනවා. නමුත් අපි ඒ හැම එකම රිසර්ච් කරලා බලන්න ඕනේ මේ මෙහින්දි කියන කැටගරි එකේ අනිත් කට්ටියගේ නැති දෙයක් මගේ ළඟ මොකද්ද තියෙන්නේ කියන දේ. අන්න ඒක අයිඩෙන්ටිෆයි කරගෙන ඔයා ඒක මාකට් එකට එක්ස්පෝස් කරා නම් හරිද? ඒ කියන්නේ ඔයාට ඇවිල්ලා වෛරල් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. එකක් ඇවිල්ලා ඔයා දැනගන්න ඕනේ නම්බර් 1 ඇවිල්ලා ඔයාගේ බිස්නස් එකක් ගත්තා නම් ඒ බිස්නස් එකේ ඇවිල්ලා නම ඒක සූටබල් වෙන්න ඕනේ. ඔයාටත් ඊසි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඔඩියන්ස් එකටත් ඔයාගේ තියෙන නම ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ඔළුවට යන විදියට තියන්නත් ඕනේ. දෙක ඔයා කරන කන්ටෙන්ට් එකේ තියෙන සොලිඩ් එක. ඒක මේන්ටේන් කරන්න ඕනේ. අනිත් එක තමයි විශේෂයෙන්ම ඔය මොන දේ තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ තියෙන කන්සිස්ටන්සි එක තියන්න ඕනේ. අද 4ට වීඩියෝ එකක් දානවා නම් මම අද 4ට මොන දේ තිබ්බත් දාන්න ඕනේ. මොකද හේතුව ඔඩියන්ස් එක බලාපොරොත්තුෙන් ඉන්නවා 4ට මගේ වීඩියෝ එකක් එනකම්. ඉතින් ඒ හින්දා මම ඕගොල්ලන්ට කියන්නේ කන්සිස්ටන්සි එක මේන්ටේන් කරන ගමන්ම ඕගොල්ලන්ගේ ක්වොලිටි එකත් මේකට බලපාන නැත්තටම නෙවෙයි. ඉතින් ක්වොලිටි කිව්වට පස්සේ ඕගොල්ලෝ හිතන්න එපා මම මේ ඇවිල්ලා ලොකු DSLR කැමරා එකක් තියන්න ඕනේ, ප්‍රොෆෙෂනල් ලයිට්ස් තියන්න ඕනේ, ප්‍රොෆෙෂනල් මයික්ස් තියන්න ඕනේ. ඕක මුකුත් නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් වුණත් ඔයාලට ගන්න පුළුවන්. නමුත් ඔයා ෆෝන් එකෙන් ගන්න එකේ ටෙක්නික් එක ඔයා දැනගන්න ඕනේ. මම ඩේ ටයිම් එකට ෂූට් කරනවද නයිට් ටයිම් එකට ෂූට් කරනවද? ඉතින් මේ වගේ දේවල් ඔක්කොම අරගෙන තමයි ඔයා සෝෂියල් මීඩියා එකට එන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි සෝෂියල් මීඩියා එක හැම ප්ලැට්ෆෝම් එකක් භාවිතා කරන්න කලින් ඔයගොල්ලෝ විශේෂයෙන්ම එක ප්ලැට්ෆෝම් එකක් ඇවිල්ලා ඔයගොල්ලෝ ඇවිල්ලා මාස්ටර් කරගන්න බලන්න.
ඒ කියන්නේ ඔයගොල්ලෝ TikTok එක ගත්තා නම් TikTok එක විතරක් ඔයගොල්ලෝ ෆෝකස් කරනවා. ෆෝකස් කරලා TikTok එකෙන් මම කොහොමද මේක ග්‍රෝ කරගන්නේ? මම එතකොට මේකට මම මොනවාද කන්ටෙන්ට්ස් දාන්නේ? ඔයා කන්ටෙන්ට් ප්ලෑන් එකක් හදාගන්න. ඒ කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එක මේක නම් මගේ බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා මේක ෆස්ට් වීඩියෝ එක මේක 2 3 4 5 6 කියලා එහෙම කන්ටෙන්ට් ඔයා 30ක් විතර ප්ලෑන් කරගන්න. ප්ලෑන් කරලා එක දවසක් ඒ කියන්නේ එක දවසේ ඔක්කොම කරන්නත් එපා. ඒ කියන්නේ මම කියන්නේ ඕගොල්ලෝ ඒ කියන්නේ මම මේ ගත්ත එක්ස්පීරියන්ස් එක කියන්නේ මොකද මම මේකෙන් ඇවිල්ලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මොකද මම සෝෂල් මීඩියා කරද්දී මම ඇවිල්ලා මගේ වයිෆ් එක්ක එකතු වෙලා මම වීඩියෝස් කරද්දී එහෙම මම සමහරක් දවස්වලට ඇවිල්ලා ඩේ බයි ඩේ ෂූට් කරනවා. එතකොට ඒක මාර විදියට අමාරුයි. මොකද හේතුව ෂූට් කරන්නත් ඕනේ කන්සෙප්ට් එක. ඉතින් අපි හදන කන්සෙප්ට් එක ඇවිල්ලා ඒ ටයිම් එකට එන කන්සෙප්ට් එක තමයි අපි එක්ස්පෝස් කරන්නේ. ඉතින් ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නැති වුණාට ඕක එඩිට් කරන ටයිම් එකක් යනවා. ඉතින් ඔය වගේ දේවල් සමහර වෙලාවට ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක කරන්ට් එක නැති වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණාම ඇවිල්ලා වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න ඩේට් වෙලා යනවා. වීඩියෝ එක දාගන්න බැරි වෙනවා. එතකොට ඔඩියන්ස් එක උතනින් ඩ්‍රොප් වෙනවා. ඉතින් මේ වගේ හේතු කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි සෝෂල් මීඩියා එක අපිට ගොඩාක් ප්ලැට්ෆෝම් එකේ අපිට ඇවිල්ලා අපිට යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට අපිට හැමදේම අපිට හදලා තියෙනවා. අපිට ෂෙඩියුල් කරගන්න පුළුවන්. නැත්නම් අපිට බුක්මාර්ක් එකක් විදියට ඩ්‍රාෆ්ට් එකක් විදියට අපිට මේව කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ නොයෙක් දේවල් ටික තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ සෝෂල් මීඩියා එකක් යූස් කරනවා නම් විශේෂයෙන්ම ඔයගොල්ලෝ එක ප්ලැට්ෆෝම් එකක ටාගට් කරගන්න. මම මොන ප්ලැට්ෆෝම් එකකින්ද මුලින්ම යන්නේ කියන. ඉතින් මම මුලින්ම කරපු දේ තමයි මම සෝෂල් මීඩියා එකේ මුලින්ම කරේ ඇවිල්ලා මුලින්ම සෝෂල් මීඩියා කරපු දෙයක් තමයි මුලින්ම ඇවිල්ලා TikTok එක හැදුවේ. TikTok account එක හැදුවට පස්සේ TikTok account එකේ මම වීඩියෝස් ටිකක් දාගෙන ගියා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඇවිල්ලා එක එක ටයිම් වලට වීඩියෝස් දැම්මා. උදේට දැම්මා, දවල්ට දැම්මා, හවසට දැම්මා, රෑට දැම්මා. ඉතින් මේ වගේ ටයිම් වලට වීඩියෝස් ටික අපි දාගෙන ගියාට පස්සේ මම හිතපු දෙයක් තමයි එක එක ටයිම් වලට අපිට රිච් වෙන ප්‍රමාණය වෙනස්. ඒ කියන්නේ ඔඩියන්ස් එකට ඒකේ ටාගට් වෙන ප්‍රමාණය වෙනස්. ඊට පස්සේ මම කරේ පොතක් අරගෙන මම මේ ටික ඔක්කොම ලියාගත්තා. ඒ කියන්නේ මේ දවසේ මම උදේට දාපු වීඩියෝ එකට මට views කියලා තියෙන මෙච්චරයි. මේ දවල්ට දාපු එක මෙච්චරයි. එතකොට මම බලන උදේ දවල් අතන රේන්ජ් එක මම ටාගට් කරලා බැලුවා. මෙතන පැය 15කට මෙන්න මේ ગેප් එක තමයි ගිහිල්ලා තියෙන්නේ. පැය 14කට මෙච්චරක් ගිහිල්ලා තියෙන්නේ. ඔක්කොම ඩේටා එකක් මම කලෙක්ට් කරා. ඊට පස්සේ මම ටාගට් කරා හරි. දැන් මේ දේ දාගෙන යද්දි මම එක දවසක් මට මිස් වුණා. මට ඒක වගේ දවස් මිස් වෙලා තියෙනවා. සති ගණන් මිස් වෙලා තියෙනවා. කන්සිස්ටන්සි එක මේන්ටේන් කරගෙන දවස් 28ක් 29ක් එක දිගට දාගෙන ඇවිල්ලා මාසයක් විතර ඩ්‍රොප් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක ඩ්‍රොප් වුණාට පස්සේ ආයෙ කන්ටිනියු කරද්දි ඒකට බලපාපු හේතු කාරණා ගොඩාක් තියෙනවා. සමහර කාලට ඔයගේ ඔඩියන්ස් එක ඔයගෙන් ගැලවිලා යන්න තියෙන අවස්ථා තියෙනවා. ගැලවිලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ හින්දා එකී නොකී දේවල් ගොඩාක් දේවල් එකතු කරගෙන තමයි අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඕගොල්ලෝ කොහොමද සෝෂල් මීඩියා එක හැන්ඩල් කරන්න ඕනේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ කරන්න එක ප්ලැට්ෆෝම් එකක් මාස්ටර් කරගන්න. එක ප්ලැට්ෆෝම් එකේ මොකක්ද කරන්න දී ටිකල් තේරුම් කරගන්න. ඊට පස්සේ මේ ප්ලැට්ෆෝම් එකට අවශ්‍ය ප්ලෑන් එකක් හදාගන්න. උදාහරණයක් විදිහට ගත්තා නම් මම අද ඉඳලා දවස් 7ට මගේ කන්ටෙන්ට් ටික මේකයි එන්නේ කියලා ප්ලෑන් කරගන්න. ඊට පස්සේ 7 ඉඳලා 14 14 21 21 28 අන්න ඔයා සති 4ටම ඔයා ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා ඔයාගේ සෝෂල් මීඩියා එකේ යන්නේ කියන. ඊට පස්සේ ඔයා ෆස්ට් සතියේ ඉඳලා වීඩියෝස් දාන්න එපා. හරිද? දැන් ඔයා මාස අන්තිමේ ඉඳලා පටන් ගන්න ලබන මාසෙ ඉඳලා පටන් ගන්න කෙනෙක් නම් හරිද? මේ මාස ටික ඔයා ප්ලෑන් කරගන්න ලබන මාසේ ඔයාගේ මොනවද කන්ටෙන්ට් එන්නේ කියලා. අන්න. ඔයාගේ ඊළඟ මාසේ ෆස්ට් වීක් එකට එන කන්ටෙන්ට් නම් හරිද? ඔයා මේ මාසෙම ෂූට් කරන්න. මේ මාසෙම ෂූට් කරයින් කියන දැන් උදාහරණයක් 28 29 30 කියන කැටගරි ගත්තා නම් දවස් 3ක්. දවසකට වීඩියෝස් දෙක ගන්න ඒවා ගත්තා නම් දවස් 3ට වීඩියෝස් 6ක් තියෙනවා. හරි. පළවෙනි දවල්ට ෂූට් එකක් කරලා 7 වෙනි වීඩියෝ එක විදියට දාන්න පුළුවන්. එතකොට ඊළඟ මාසෙට ඔයාගේ සෝෂල් මීඩියා එකේ දාන වීඩියෝස් අත ඔයාලා ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් ඊළඟ මාසෙකට ඔයා ওই වීඩියෝස් ටික එඩිට් කරලා ඔයා ෂෙඩියුල් කරාට පස්සේ ඔතන සතියක් යනකම් ඉන්න එපා. හරිද? ඒ සතිය ඔය ඇනලයිස් කරගන්න මගේ ෆස්ට් වීඩියෝ එක රිච් උනේ මේකයි. සෙකන්ඩ් වීඩියෝ එක රිච් උනේ මේකයි. තර්ඩ් වීඩියෝ එක රිච් උනේ මේකයි කියලා බලලා ඔම යද්දි ඔයා තේරෙනවා පොඩ ප්‍රෝග්‍රස් එකක් තියෙනවානේ. ඒක සතියක් යද්දි අන්න ඔයාට දවස් 4ේදී ඔයා ඊළඟ ප්ලෑන් එක මාස්ටර් ප්ලෑන් එක ඔයා එක්සිකියුට් කරන්න දෙවෙනි පේස් එකක් විදියට අන්න 7 ඉඳලා 14ට ඔයාගේ කන්ටෙන්ට් ටික ලෑස්ති කරන්න. අන්න ලෑස්ති කරද්දි ඔයාට දැන් තේරෙනවා ෆස්ට් වීක් එකේ ඔයා දකින ඒ කියන්නේ growth එක ඔයා තේරෙනවා. අන්න ෆස්ට් වීඩියෝ එකට ලයික්ස් 10ක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සෙකන්ඩ් වීඩියෝ එකට ලයික්ස් 50ක් තියෙන්න පුළුවන්. එතකොට ඔයාගේ තර්ඩ් වීඩියෝ එක මම හිතන්නේ ඔයලා 10k විතර රිච් වෙන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි වීඩියෝ එක ඇවිල්ලා 15k රිච් එකක් යනවා ලයික්ස් එහෙම ෂෙයාර්ස් ඒ ෆලෝවර්ස් ඕක growth එකක් තියෙනවා. අන්න දැන් ඔයා අයිඩෙන්ටිෆයි කරගත්තා ෆස්ට් වීක් එකේ ඔයාගේ එන්ගේජ්මන්ට් වෙන ප්‍රමාණයයි ඔඩියන්ස් එක ඔයාගේ views ඒ කියන්නේ views යන ප්‍රමාණයයි ඔයත් එක්ක එකතු වෙන ඔඩියන්ස් එකයි ඔය අයිඩෙන්ටිෆයි කරගත්ත නිසා ඔයාලා ඊළඟ සතියේ කන්ටෙන්ට් එක දාගෙන යද්දී ඔයාගේ එක ප්ලැට්ෆෝම් එකක් grow වෙනවා. ඔයාගේ ටාගට් කරගන්න එක ප්ලැට්ෆෝම් එකක් මගේ ටාගට් එක මෙච්චරක් යනකම් ඒ ප්ලැට්ෆෝම් එකේම ඉන්න. ඊට පස්සේ අන්න ඔයා ඒ ගාන ගියාට පස්සේ සාමාන්‍යයෙන් ඔයාට ප්ලැට්ෆෝම් එකකින් ගත්තට පස්සේ මම දකින විදිහ මේක මම ගත්ත එක්ස්පීරියන්ස් එක මම කියන්නේ නෑ මේක තමයි ඇත්තම රියැලිටි එක කියලා කියන්නේ නැහැ.
නමුත් ඕනම ප්ලට්ෆෝර්ම් එකකින් තව ප්ලට්ෆෝර්ම් එකකට ඔයාගේ ඔඩියන්ස් එකක් ෂිෆ්ට් කරනවා නම් ඔයාට කරන්න පුළුවන් ඒක 1% විතරයි. උදාහරණයක් විදිහට ඔයා ළඟ ලක්ෂයක් ඔයා ළඟ ඔඩියන්ස් එකක් හිටියත් ඔයාට ලක්ෂෙම ඊළඟ ප්ලට්ෆෝර්ම් එකට අරන් යන්න බෑ. මොකද ඒ ප්ලට්ෆෝර්ම් එකට ඒ කියන්නේ ඇටච් වෙලා ඉන්න කට්ටිය තව ප්ලට්ෆෝර්ම් එකට යන්නත් තියෙන අවස්ථාව අඩුයි. නමුත් ඒකෙන් ඇවිල්ලා 100ට එකක් ඔයාට ටාගට් කරලා ලක්ෂයක් ඔයා ළඟ ඉන්නවා නම් ඔයාට 1000ක් එක තැනකට ෂිෆ්ට් කරගන්න පුළුවන්. නමුත් ඔයාට ලක්ෂෙම ෂිෆ්ට් කරන්න බෑ. ඒ වගේම තමයි තව ප්ලට්ෆෝර්ම් එකක ඉඳලා මේ ප්ලට්ෆෝර්ම් එකට ඔයාට ඒ ගාණ ගේන්නත් බෑ. ඉතින් ඔයාට අර 100ට එක කියන්නේ 100ට එකම නෙමෙයි 100ට දෙක වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන්. නමුත් මගේ ඔපිනියන් එක මම දැක්ක දේ තමයි මම ප්ලට්ෆෝර්ම් එකේ ඉඳලා තව ඔඩියන්ස් එක තව තැනකට අරන් යනවා නම් මම දැක්ක විදිය තමයි මට 100ට එකයි මට අරන් යන්න පුළුවන්. ඒකෙන් එහාට යනවා නම් එක්ක වෙන්න ඕනේ. ඊට පස්සේ මම කරපු වැඩේ තමයි ඔතන ඕක යද්දි මම සම්පූර්ණයෙන්ම ওই සෝෂල් මීඩියා එක ඇතුලේ මම ඊට පස්සේ ඊළඟ ප්ලට්ෆෝර්ම් එක බිල්ඩ් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එකක් ඇවිල්ලා TikTok එක grow කරා. TikTok එක grow කරාට පස්සේ දැන් මගේ අවශ්‍ය mindset එකත් එක්ක මගේ තියෙන psychology එකත් එක්ක මම මේ target එක goals ටික achieve කරාට පස්සේ මම ඊළඟ platform එක මම use කරේ ඇවිල්ලා long term growth platform එකක් විදිහට use කරේ. ඒතකොට TikTok එක පටන් ගත්තා FVP platform එකක් විදිහට viral platform එකක් විදිහට ඒ කියන්නේ fast viral platform එකක් විදිහට ඊට පස්සේ මම පටන් ගත්තා long එකක් විදිහට. දැන් මගේ මේ ඇතුලේ distance එකක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඒ කියන්නේ TikTok එකයි YouTube එකයි කියන හත්පසින් වෙනස් platform එකක්. මේ දෙකේම ලොකු long එකක් තියෙනවා. දැන් මේ මැද හිඩසක් තියෙනවා. ඒ හිඩසට තමයි ඒ හිඩස එහෙමම තියලා මම first එකයි last එකයි සම්පූර්ණ ටික ටික grow කරගෙන ගියා. long කරන් ගියාට පස්සේ ඊට පස්සේ මම කරපු දේ තමයි ඊට පස්සේ මම Facebook එකට target නෑ Instagram එකට target කරා. Instagram එකට target කරලා අර තියෙන content එකේ තමයි Instagram එකේ දාගෙන යද්දි Instagram එකත් එහෙමම up වෙන්න පටන් ගත්තා. දැන් මගේ ළඟ platforms තුනක් තියෙනවා. ඉතින් එකක් ඇවිල්ලා TikTok එක, අනිත් එක ඇවිල්ලා YouTube එක, අනිත් එක ඇවිල්ලා Instagram එක. දැන් මේ තුනම grow වුණාට පස්සේ ඊළඟට තමයි මම මේ Facebook එක හතරෙන් choose කරේ. Facebook එක තමයි community platform එකක් විදිහට use කරේ. Instagram එක branding platform එකක්. YouTube එක කියන්නේ long term growth platform එකක් විදිහට use කරේ. ඉතින් ඒ හින්දා සම්පූර්ණ ඒ වගේ platforms හතරම මම දැනට පාවිච්චි කරන්නේ මගේ experience එකත් එක්ක. මොකද Facebook එක කියන්නේ හොඳටම market කරන්න පුළුවන් platform එකක්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝගේ brand එකක් ඔයගොල්ලෝ develop කරනවා නම් අන්න Facebook එකක් හොඳයි. හැබැයි මම මගේ opinion එක මම කියන්නේ මුලින්ම හොඳ ඔයගොල්ලෝ TikTok වගේ platform එකක් ඔයගොල්ලෝ grow කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලොන්ට ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම ඇවිල්ලා ඒ තියෙන short terms, mid terms, long term කියලා categories වලට කැඩුවට පස්සේ ඔයගොල්ලෝ long term target කරනවා නම් මගේ ස්ට්‍රැටජි එක ඔයගොල්ලන්ට ෆලෝ කරන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා මේ platforms ටික ඇවිල්ලා මේ විදිහට පාවිච්චි කරන්න. දැන් මම පාවිච්චි කරපු විදිහ තමයි මේක short එකයි long එකයි මැද්දට තමයි අනිත් දේවල් ටික අරන් ගියේ. ඒ කියන්නේ viral වෙන්න TikTok එකයි, long term එකට YouTube එකයි, ඊට පස්සේ brand එකට Instagram එකයි, community එකට Facebook එකයි. ඒ ස්ට්‍රැටජි එක තමයි මම ෆලෝ කරේ. ඉතින් මේකම ඔයගොල්ලන්ට suitable වෙන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ choose කරගන්න ඕනේ ඔයගොල්ලෝ long term එකට plan එකක් හදනවද short term එකට ඔයගොල්ලෝ plan එකක් හදනවා කියන දේ ඇවිල්ලා ඔයගොල්ලෝ ඔලුවට අරගෙන ඒකෙන් තමයි ඔයගොල්ලෝ sketch එක හදා ගන්න ඕනේ මම මේකෙන් යනවා කියලා. ඔයගොල්ලෝ Instagram විදියට යනවා නම් අන්න ඔයගොල්ලෝ brand එකක් විදියට ඔයගොල්ලෝ branding කරනවා ඉන්නවා නම් අන්න ඔයගොල්ලන්ට පුළුවන් Instagram එක through යන්න. ඒතකොට ඒක පොඩ්ඩක් slow නමුත් ඇවිල්ලා ඒකේ තියෙන output එක ඔයගොල්ලන්ට වැඩි. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ඉක්මනට short term එකක් use කරනවා ඔයගොල්ලෝ TikTok එක use කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ long term යනවා නම් Facebook එක Instagram එක use කරන්න පුළුවන්. ඒ කියන්නේ long term එකට ඔයගොල්ලෝ target කරනවා නම් YouTube එක target කරගන්න පුළුවන්. ඉතින් මේ හැම platform එකකට ඔයගොල්ලෝ energy එකක් දෙනවා නම් effect එකක් ඔයගොල්ලෝ දෙනවා නම් ඒක සම්පූර්ණ plan එකක් හදාගන්න. මොකද මම කියන්නේ මම මුල් කාල සීමාවේ මම plan එකක් නැතුව content දාගෙන ගියපු නිසා මගේ time එක සෑහෙන්න ගියා. ඒ කියන්නේ මම මාසයක් ඇතුළත කරන දෙයට මට මාස 3ක් time එක දෙන්න වුණා. ඒ කියන්නේ consistency එක නැති නිසා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ plan එකක් හදනවා නම් ඒක ඔයගොල්ලෝගේ brand එකක් තියෙනවා නම් business එකක් තියෙනවා business එකේ නම ඔයගොල්ලෝ හදාගන්න. ඊට පස්සේ ඒක social media වට niche කරගන්න. ඊට පස්සේ ඒ brand එකේ තියෙන ඔයගොල්ලෝ කරන්න යන product එකක් හෝ sales එකක් ඒවා ඒ sales එක හොඳට research කරන්න. 10 දෙනෙක්ගෙන් 20 දෙනෙක්ගෙන් විතර ඔයගොල්ලෝ ideas ටික ගන්න. අරගෙන ඔයගොල්ලෝ collect කරලා finalize ඔයගොල්ලෝ summary එකක් මේව කරගෙන content plan එකක් හදාගෙන යන්න එක තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මම මගේ social media ටික grow කරගත්තේ සහ grow කරගෙන යන්නේ. ඉතින් තව ඉස්සරහට තව ගොඩාක් brands එන්න තියෙනවා, ගොඩාක් concepts එන්න තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න සම්පූර්ණයෙන්ම A to Z මගේම experience එක මම මේ කාගෙන්වත් ගත්තේවත් කාගෙන්වත් මේ කරපු දේවත් මේ මමයි මම wife එකතු වෙලා කරන content එකේ ගත්ත experience එක තමයි ඔයගොල්ලන්ට මේක share කරගන්නේ. මොකද හේතුව අද මම මේ තැනට එන්න නම් හරිද අනිවාර්යයෙන්ම audience එකේ support එක
තිබ්බ නිසා තමයි අද මෙතනට ආවේ. ඒ වගේම තමයි මම හිතන්නේ මෙතන ඉඳලා තව එක්කෙනෙක් තව තැනකට යනවා නම් මේ හරහා ඉගෙනගෙන යනවා නම් ඒකට දෙන්න පුළුවන් අඩිතාලම තමයි මගේ තියෙන එක්ස්පීරියන්ස් එක. සෝ ඉතින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සෝෂියල් මීඩියා හරහා ඔයගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එකක් හෝ වේවා ඔයගොල්ලෝගේ තියෙන පැෂන් එකක් වේවා කන්ටෙන්ට් ක්‍රියේටර් එක ඉස්සරහට යන්න ඉන්නවා නම් ටයිම් එකක් අරගෙන රිසර්ච් කරලා ඒක මාස්ටර් කරගෙන ඒ මාස්ටර් කරන ගමන්ම එක්ස්පීරියන්ස් කරන්න. මොකද හේතුව කන්ටෙන්ට් දාලා බලන්න ඒ කන්ටෙන්ට් රිච් වෙන එක. ඉතින් ඒවත් එක්ක යද්දී ඔයගොල්ලෝ ඉබේම අවිල ඔයගොල්ලෝ මාස 3ක් මාස 6ක් යද්දී අපි වගේම ඔයගොල්ලෝගේ ප්ලැට්ෆෝම්ස් ටික ඔයගොල්ලෝ ග්‍රෝ කරගන්න පුළුවන්. මොන හරිම දෙයක් ඔයගොල්ලන්ට තියෙනවා නම් අනිවාර්යෙන් මේකේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් අපි ඒකට අවශ්‍ය වීඩියෝස් ටිකත් ඔයගොල්ලන්ටම ගේන්නම්. තව මේකෙම වීඩියෝස් මම එපිසෝඩ් වශයෙන් ඔයගොල්ලෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක මම ඕවරෝල් සෝෂියල් මීඩියා ගැන මගේ එක්ස්පීරියන්ස් එක තමයි ෂෙයා කරේ. මේකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඕගොල්ලෝ දෙයක් ඉගෙනගෙන ඕගොල්ලෝ try කරන්න කොහේ හරි තැනක වැරදුනා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේනවා. අදට මම වීඩියෝ එකක් නවතිනවා. එහෙනම් තවත් ලස්සන ටියුටෝරියල් වීඩියෝ එකක් තියෙනවා. මම Infas XYZ learn more. Ciao, Neo Sri Lanka.